ඔන්න අදාරං ආවේ රසමලස හාල් මැස්ස කරි එකක් අපි ගෙදර හදන්නේ කොහොමද කියලා. මුලින්ම හාල් මැස්ස හොඳට සෝදලා සුද්ධ කරලා ඒකට රත් ලුණු, තක්කාලි, අම්මිරිස් සිහින්ම කපලා දාන්න. එතකොට කරපිංචා, රම්පා ඒවත් දාන්න. එතකොට තමා රස වෙන්නේ. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් වැඩියෙන් දාගන්න. අපේ ගෙදර සැර කන නිසා මිරිස් කුඩු චුට්ටක් වැඩියෙන් දානවා. ඊළඟට 3-5 කහ කුඩු. මෙන්න මේ විදිහට දාගන්න. ඒ වගේම කුරුඳු පොතු, උළු හාල්, ලුණු කොඩු. හැබැයි ලුණු දාද්දි පරිස්සමෙන්. හාල් මැස්ස වලට හොඳට ලුණු තිබ්බොත් අපි දාන ලුණුත් එක්ක හොද්දේ ලුණු රහ වැඩි වෙනවා. ඒ නිසා සැරකිලිමත් වෙන්න ඕනි අපි ලුණු දාද්දි. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට කලවම් කරගෙන ඒකට දාගන්නවා මිටිකිරි. මිටිකිරි නෙමෙයි හොඳ දියකිරි. මිටිකිරි ටික අපි හොද්ද ඉදෙද්දි තමා දාගන්නේ. දියකිරි ටික දාගෙන මෙන්න මේ විදිහට ගින්දර දාලා ටිකක් මේක උතුරනකල් තියාගන්නවා. ඊට පස්සේ උතුරගෙන එද්දි අපි කලින් තියාගත්ත මිටිකිරි ටිකක් මෙන්න මේ විදිහට දාගන්නවා. ගොඩාක් මිටිකිරි දාන්නෙත් නැහැ. මෙන්න මේ ප්‍රමාණයට දාගන්නවා. පස්සේ හොඳට මේක ඉදෙනකල් චුට්ටක් කලවම් කරගන්න. අම්මිරිස් නැතුව අර සැර කොච්චි මිරිස් දැම්මොත් මේක තවත් රසයි. ඊට පස්සේ හොඳට මේ විදිහට ඉදිලා ඊට මෙහෙම හොද්දෙන් දුන් දාගෙන එද්දි අපි ගෑස් එක නිවනවා.